ආමුදුරනේ අපි මැරෙද්දි අපේ පණ යන්නේ ජනේලෙන්ද? ජනේලෙන් කවුද කොල්ලෝ ඔය බොරුව කිව්වේ? එහෙන් ඔය සමහර දාට රැට අක්කා කියන්නේ ජනේලෙන් පැනලා පරිස්සමෙන් යන්න පණ කියලා. අම්මෝ සර් මාව වෙන කොහේ හරි කමක් මේ ගෑණිගෙන් දුරට ගෙනියන්න. මේ අපරාධය කීයට වගේ දුවන්නේ මැඩම්? ඔය රෑ 11ට වගේ සර්. මේ ඇවිල්ලා අපිටත් කාලයක් ඉඳන් ගොමනා කරපු අපරාධකාරයෙක් මෙහෙම එකපාරටම ආපු මිනිහෙක්ට බය නැතුව තනියම පහර දෙන්න පුළුවන් උනේ කොහොමද හැබෑවටම? ඉතින් සර් කළුවරේ මම හිතුවේ මේ ඇවිල්ලා තියෙන බීලාව අපේ මිනිහා කියලා. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. පේනව නේද පුතේ? ඔයත් මේ මිනිහා වගේ වෙයි. ඉගෙන ගත්තේ නැත්තම්. බලයන් ගෑණිය යන්න මම software engineer කෙනෙක්. අද ඉරිදනේ. ඉස්කෝලේ යarලා කොයි වෙලේද තාම රස්තිය ආදුවේ? නැගපන් ගුටිනෝකා. අපෝ අපේ ගෙදරින් කියලා තියෙන නාදුන්න මිනිස්සුන්ගේ වාහන වල නගින්න එපා කියලා. ඒ යකෝ උඹට ඒ පාර මම තාත්තා කියලාත් අමතකද? ඉතින් එදා කිව්වේ මම තාත්තා කියන එක අමතක කරපන් පුතෝ. ඔය විභාගේ ෆේල් වුණොත් කියලා. අපිලගේ මහ ඇත්තෝ කියපි. අපිලගේ කළු බිජ්ජ අත පොජ්ජෙන් බඩු මන්දු කරන්න මහ සෝන්නක් පොජ්ජ හිටු කියලා දුවාපි. යකෝ මම දෙඩව්වේ හුස්තියේ. ලංචියේ ලීරුවේ අපි එකට විතර. මල් පැම් පොදක් රහ බැලුවේ අපි දෙකට විතර. පොලිසියෙන් පැන්නේ 3ට විතර මගේ හිතේ. මොකද ඔය ළමයි අඩන්නේ? මූ මට ගැහුවා. ඇයි තමුසේ මේ ළමයට ගැහුවේ ඔක්කොම? මෙයා මට සති දෙකකට ඉස්සෙල්ලා තොරන් හොටා කියලා බැන්නා. ඉතින් ඇයි අද ගැහුවේ? ඇයි කියලා අහන්නේ. අදනේ මම ඔරන් හොටාව දැච්චේ. ෆොටෝ එඩිට් කරන ඇප් එකක් ෆෝන් එකට දාගන්නේ කොහොමද? ප්ලේ ස්ටෝර් එකට යන්න. සෙනසුරාදා නිසා වහලා ඇති නේද? නෑ ගෑණියේ. ඕකේ මෙනු එක ඔබපුවම ඔතන උඩ මොකද්ද තියෙන්නේ? සිවිලින් ෆෑන් එක. සාරියක් අරන් ඒක ගැට ගහලා එල්ලියක්. එතකොට ඇප් එක ෆෝන් එකට වැටෙනවද අයියා? කියනවා බලන්න 3 වෙනි නියමය නිව්ටන්ගේ. මට මතක අන්තිම ටික විතරයි. අන්තිම ටික කියනවා එහෙනම්. වන අතර එය නිව්ටන්ගේ 3 වන නියමය ලෙස හඳුන්වයි. වැස්ස මේයි කොළඹ යට වෙන්නේ. කොළඹ අයිති බටහිරටනේ. ඉතින් ඒකට මොකද? බටහිර වුණාම වතුර යන්නේ නැහනේ. අනේ ඵලයන් බූරුවා.